ආයුබෝවන් සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා අදත් සංහිඳ නාලිකාවට. බොහෝ දෙනෙක් හිත හිතා ඉන්න බලබලා ඉන්න කාරණාවක් තමයි ඇයි මේ විවාහය ප්‍රමාද වෙන්නේ කියලා. අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න උත්සාහ කරන්නේ මේ විදිහට යම් කෙනෙක්ගේ විවාහය ප්‍රමාද වෙන්නේ ඇයි කියලා. ඒ වගේම ඒ විවාහය ප්‍රමාද වීම ජ්‍යොතිර්විද්‍යානුකූලව එයාගේ කේන්ද්‍රයෙන් හොයාගන්නේ කොහොමද කියලා. ඒ විතරක් නෙමෙයි ජ්‍යොතිර්විද්‍යානුකූලව මේ විවාහය ප්‍රමාද වීමට අපිට තියෙන විසඳුම් මොනවද කියලා. මෙන්න මේ කාරණාව පිළිබඳව අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් අදත් අපි මේ සඳහා සම්බන්ධ කරගන්නවා ජ්‍යොතිර්වේදී, ශාස්ත්‍රවේදී, නීතිඥ අමිත රත්නායක මහතාව. එතුමාගෙන් අහලා දැනගමු ඇයි මේ විදිහට යම් කෙනෙක්ගේ විවාහය ප්‍රමාද වෙන්නේ කියලා. ආයුබෝවන්. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි විවාහ දෝෂ. විවාහ දෝෂයක් කියන්නේ මොකක්ද? විවාහ දෝෂ වර්ග මොනවද? මේ කියන විවාහ දෝෂ කේන්ද්‍ර සටහනකින් හොයාගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒ වගේම විවාහ දෝෂයක් තියෙන කෙනෙක්ට කොයි විදිහටද මේ දේ මගහැර ගන්න මේ විෂය යොදා ගන්න ඕනේ කියන කාරණය ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම කතා කළොත් විවාහ දෝෂයක් කියන්නේ මොකක්ද කියලා. අපේ කේන්ද්‍ර සටහනේ විවිධ යෝග, විවිධ දෘෂ්ටි, විවිධ කොටු, භාව, රාශි මේ විදිහට ගොඩාක් කාරණා තියෙනවා. මේ කුමන හෝ කාරණයක් මත යම් විවාහයක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ගේ එම විවාහය ප්‍රමාද වෙලා යනවා. එහෙම නැත්නම් විවාහ ජීවිතය සාර්ථකව පවත්වා ගන්න බාධාවක් ඇති වෙනවා යම් කාරණයක් මගින්. අන්න ඒ කියන දෙයට තමයි අපි විවාහ දෝෂයක් කියලා කියන්නේ. එතකොට විවාහ දෝෂ ගණනාවක් මේ ජ්‍යොතිෂය තුල සඳහන් වෙලා තියෙනවා. මේ විවාහ දෝෂ අපි එකින් එකට පොඩ්ඩක් කතා කළොත් අපිට කේන්ද්‍ර සටහනකින් හඳුනා ගන්න පුළුවන් විවාහ දෝෂ තමයි හතර කේන්දරය පාළු වීම නැත්නම් දුර්වල වීම, කුජ දෝෂය, ඒ වගේම ශනි මංගල දෝෂය, විෂකන්‍යා දෝෂය, කඩහන්දි දෝෂය, කාල සර්ප දෝෂය, ඒ වගේම කේන්ද්‍ර සටහනේ හත්වැන්න දුර්වල වීම, හත්වැන්නට බාධා ඇතිවීම, හත්වැන්න සඳහා යම් අසුබ දෘෂ්ටියක් යෙදීම, මේ සියලුම කාරණා අපි විවාහ දෝෂ ගණෙහිලා තමයි සලකන්නේ. අපි පොඩ්ඩක් මේ එකින් එකට මේ කාරණා පැහැදිලි කරගත්තොත් අපි කතා කරනවා මේ හතර කේන්දරය කියන කාරණේ. මම එතනින් පටන් ගන්නම්. කේන්ද්‍ර සටහනක මේ මැද ඉඳලා උඩම තියෙන මැද කොටුවට තමයි අපි පළවෙනි කොටුව කියලා කියන්නේ. එතන ඉඳලා වම් අත පැත්තට තමයි මේ කේන්දරයේ කොටු ටික ගණන් කරගන්නේ. අපි මේ කොටු කියලා කිව්වට මේකට භාවිතා කරන විෂයට අදාළ වචනය තමයි භාව. මේ භාව 12ක් තියෙනවා. එහෙම නැත්නම් කේන්දරයේ කොටු 12ක් තියෙනවා. මේ කොටු 12 ප්‍රධාන ලොකු කොටු විදිහට තියෙන කොටු 4ක් තියෙනවා. 1 4 7 10 කියන කොටු 4. 1 4 7 10. මේ කියන කොටු 4 කිසිම සංකේතයක් ලකුණු වෙන්නේ නැත්නම් අපි ජ්‍යොතිෂයේ තියෙනවා සංකේත 9ක් රවි සඳු කුජ බුධ ගුරු සිකුරු සෙනසුරු රාහු කේතු කියලා. මේ කිසිම සංකේතයක් මේ ප්‍රධාන කොටු 4 ඇතුළත ලකුණු නොවී තියෙනවා නම් අපි ඒ වගේ තත්යකට කියනවා හතර කේන්දරය පාළු වීම, හතර කේන්දරය දුර්වල වීම කියලා. හැබැයි අපිට බැලූ බැල්මට හතර කේන්දරය මේ විදිහට පාළු වෙලාද දුර්වල වෙලාද කියලා හොයාගන්න බැහැ. යම් කෙනෙක් කියන්න පුළුවන් මගේ 1යි 4යි 7යි 10යි කියන කොටු 4 හිස්. ඒකේ මුකුත් ලකුණු වෙලා නැහැ. නැත්නම් ඉලක්කම් 4ක් විතරයි තියෙන්නේ. විශේෂිත සංකේත ලකුණු වෙලා නැහැ කියලා. හැබැයි එහෙම තත්ත්වයකදී පවා ඇත්තටම හතර කේන්දරයේ පාළු නොවී තියෙන්න පුළුවන්. ඒක යම් ජ්‍යොතිර්වේදියෙක් විසින් වැඩිදුර විශ්ලේෂණය කරලා තමයි පැහැදිලි කරගත යුත්තේ ඇත්තටම මේ කේන්දරයේ හතර කේන්දරයේ
පාළු වෙලාද එහෙම නැද්ද කියලා. අපි ළඟට එන ගොඩාක් කේන්දරවල මේ 4 කේන්දරය තියෙනවා කියලා හිතන් ඉන්න ගොඩාක් කේන්දරවල 4 කේන්දරය ඇත්තටම පාළු වෙලා නැහැ. එහෙම දෝෂයක් ලකුණු වෙලා නැහැ. මේක හරි සංකීර්ණ කාරණයක් මම මේ කතා කරන්නේ. වෘත්තයක තියෙන අංශක 360ක්. මේ 360 තමයි මේ කොටු 12කට බෙදන්නේ. එතකොට 360 12න් බෙදුවාම මේ එක කොටුවක තියෙනවා අංශක විදිහට ගත්තොත් අංශක 30ක්. මේ කියන අංශක 30 ඇතුලේ මේ සංකේත ලකුණු වෙලා නැහැ කියලා තියෙන්න පුළුවන්. හැබැයි මේ යාබද කොටුවල යෙදිලා තියෙන යම් සංකේතයක බලය මේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 4ට යොමු වෙලා තියෙන්න පුළුවන්. අපිට ඒ කාරණය නවාංශක කේන්ද්‍රය හරහා හොයාගන්න පුළුවන්. අපි බැලුව බැලමට මේ ප්‍රධාන කොටු 4 හිස් කියලා දැක්කොත් අපි ඊළඟට කළ යුතු කාරණය තමයි ගණිතමය විදිහට මේ අංශක 30ක ප්‍රමාණය ඇතුළේ හිස් නම් ඊළඟට අපි මේ හැම කොටුවක්ම කුඩා කොටු 9කට බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ අංශක 30 එක කේන්දරයක තියෙන මේ කොටු 12න් එක කොටුවක් අරගෙන ඒ කොටුව ගණිතමේ විදිහට 9කට බෙදා ගන්න ඕනේ. අපි ඒකට කියනවා නවාංශක කේන්දරය හදා ගන්නවා කියලා. මේ නවාංශක කේන්දරය හදාගත්තාම එක කුඩා කොටුවක තියෙනවා අංශක 3යි කලා 20ක්. එතකොට මේ කුඩා කොටු වලින් අපි මේ යාබද කොටු වල ඉන්න සංකේත වලට මේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයට බලය විහිදීම සිද්ධ වෙනවද කියලා සොයා බලන්න ඕනේ. යම් විදිහකට එහෙම බලය විහිදීම සිද්ධ වෙනවා නම් ඒ කේන්දරය 4 කේන්දරය පාළු 4 කේන්දරය දුර්වල කේන්ද්‍ර සටහනක් නෙමෙයි. එතකොට එහෙම පාළුද නැද්ද කියලා අපි මුලින්ම සොයා බලන්න ඕනේ. දෙවෙනි කාරණය තමයි ඔය කුජ දෝෂය. මේ කුජ දෝෂය ලග්නයෙන් කුජ දෝෂය, චන්ද්‍රයාගෙන් කුජ දෝෂය, සිකුරුගෙන් කුජ දෝෂය කියලා වෙනම බැලීමක් තියෙනවා. අපි මෙතන පොදුවේ කතා කරොත් ලග්නයෙන් කුජ දෝෂය කියලා. කේන්දරේ 1 2 4 7 8 12 කොටුවක කුජ කියන සංකේතය ලකුණු වීම තමයි මේ කුජ දෝෂය කියලා සැලකන්නේ. යම් විදිහකට කේන්දරේ මෙහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒහා සමාන පිහිටීමක් තවත් ඒ වගේම 1 2 4 7 8 12 කියන කොටුවක කුජව ලකුණු වෙලා තියෙන කෙනෙක්ගෙන් තමයි ඒ දෝෂ තත්ත්වය දෝෂ භංග වීම සිද්ධ වෙන්නේ. අපි මේකට කියනවා කුජ දෝෂය කියලා. තව කාරණයක් තමයි ශනි මංගල දෝෂය. ශනි මංගල දෝෂය කියලා කියන්නේ යම් කේන්ද්‍ර සටහනක කුජ සහ ශනි. මෙතන මේ ශනි කියලා කියන්නේ සෙනසුරු කියන සංකේතයට, මංගල කියලා කියන්නේ කුජ කියන සංකේතයට. ශනි මංගල කියලා කියන්නේ ශනි සහ කුජ කියන දෙන්නා එකට එකතු වෙලා එකම තැනක පිහිටලා තිබ්බොත් අපි ඒකට කියනවා ශනි මංගල දෝෂය. ඒ වගේම මේ දෙන්න අතර අන්‍යෝන්‍ය වශයෙන් දෘෂ්ටියක් තිබ්බොත් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කුජ පළවෙනි කොටුවේ තියෙනවා යම් කෙනෙක්ගේ කේන්දරේ, ශනි 7 වෙනි කොටුවේ තියෙනවා. එතකොට මේ දෙන්න එක කෙලින් ලකුණු වෙලා තියෙනවා. අපි ඒකට කියනවා කේන්දරේ මේ දෙන්න 7න් 7 සිටීම. එහෙම නැත්නම් දෘෂ්ටිගතව සිටීම, සප්තමව සිටීම කියන කාරණා කතා කරනවා. මේ ආකාරයකින් කෙසේ හෝ කුජ හා ශනි අතර මේ දෙන්න අතර අන්‍යෝන්‍ය බැඳීමක් පවතිනවා නම් අපි ඒ වගේ කාරණයකට කියනවා ශනි මංගල දෝෂය කියලා. ඒකත් විවාහ දෝෂයක්. විවාහයේ ප්‍රමාද වෙන්න, විවාහය සම්බන්ධයෙන් බාධා ඇති වෙන්න හේතු වෙන කාරණයක්. එහෙම තත්ත්වයක් තියෙන කෙනෙක්ගේ මේ ශනි මංගල දෝෂය දෝෂ භංග වෙන්නේ තවත් ඒහා සමානවම ශනි මංගල දෝෂය ලකුණු වෙලා තියෙන කෙනෙක්. තව කාරණයක් තමයි කඩහන්දි දෝෂය කියලා කියන්නේ. ඒ තමයි කේන්ද්‍ර සටහනක එක් අයට ගත වෙන ජීවිතයේ ගත වෙන කාල පරිච්ඡේද වෙන් කරගන්නවා. අපි ඒවට කියනවා මහදසා කාල කියලා. එතකොට මහදසා කාල, අතුරු දසා කාල විදිහට අපි කෙනෙක්ගේ කේන්දරයේ කොටස් වලට බෙදා ගන්නවා. එයා ජීවිතේ ගෙවාගෙන යන කාල පරිච්ඡේද වලට වෙන් කරගන්නවා. මේ දෙන්නෙක්ට යන්නේ එකම මහදසාව නම් එකම කාල පරිච්ඡේදයක් ඇතුලේ ඒකිනුත් එකම අතුරු දසාව නම් ඒක වඩාත් අදින් ඒ කඩහන්දි දෝෂය ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙම නොවි දෙන්න මහදසා දෙකක අතුරු දසා දෙකක සිටීම වඩාත් හිතකරයි කියලා මේ විෂය තුල කතා කරනවා. අපි ඒකට කියනවා කඩහන්දි දෝෂය. ඊළඟට තව කාරණයක් තමයි කාල සර්ප දෝෂය කියලා කියන්නේ.
කාලසර්ප දෝෂය කියලා කියන්නේ කේන්දරයක ඕනෑම කෙනෙක්ගේ අනිවාර්යම දෙයක් තියෙනවා. යම් තැනක රායන්නක් දාලා රාහු කියන සංකේතය ලකුණු වුණා නම් ඒ කෙලින්ම ඉදිරි කොටුවේ තමයි කේයන්නක් දාපු කේතුව ලකුණු වෙලා තියෙන්නේ. ඒතර රාහුයි කේතුයි එකිනෙකාට කෙලින් ලකුණු වෙලා තියෙන්නේ ඕනෑම කෙනෙක්ගේ කේන්ද්‍ර සටහනක. එතකොට මේ රාහුයි කේතුයි ලකුණු වෙලා ඉන්න තැන් දෙකෙන් මේ කේන්දරය බෙදාගත්තොත් රේඛාවක් ගහගත්තොත් ඉතුරු සියලුම සංකේත ලකුණු වෙලා තියෙන්නේ මේ රාහුයි කේතුයි ඉන්න සීමාවෙන් එක පැත්තකට වෙන්න නම්. එක පැත්තක්ම හිස් වෙලා ගිහිල්ලා නම් අන්න ඒ වගේ කාරණයකට තමයි අපි කාලසර්ප දෝෂය කියලා කියන්නේ. තවත් කාලසර්ප දෝෂය තියෙන කෙනෙක්ගෙන් මේ කියන විවාහ දෝෂය භංග වෙන්න නැති වෙලා යන්න සමනය වෙන්න පුළුවන්. ඒ වගේම තව විවාහ දෝෂයක් තමයි විෂකන්‍යා දෝෂය කියලා කියන්නේ. කෙනෙක් ඉපදෙන දවස තිතිය නැකත කියන කාරණා මත මේ කියන විෂකන්‍යා දෝෂය කලාතුරකින් කෙනෙක්ගේ ලකුණු වෙන්න පුළුවන්. මේක විශේෂයෙන් ස්ත්‍රී කේන්ද්‍රය තුළ පරීක්ෂා කරලා බලන කාරණයක්. එතකොට මේකෙන් කියවෙන දේ තමයි එයා සතුට, විනෝදය, තෘප්තිය, රසවින්දනය, සෞන්දර්යාත්මක බව කියන කාරණාවලින් ටිකක් අයින් වෙලා හරිම පීඩණෙන්, හරි මුළු ගැන්විලා, හැංගිලා ජීවත් වෙන මානසික තත්ත්වයක් තියෙන කෙනෙක් කියලා හඳුන්වන කාරණයකට තමයි අපි විෂකන්‍යා දෝෂය කියලා කියන්නේ. එතකොට ඒ වගේ කෙනෙක් අර විවාහ ජීවිතයක් සඳහා එච්චර හිතකර නැහැ කියන අදහස තමයි මේ විෂකන්‍යා දෝෂය කියන එක තුළ කියවෙන දේ. එතකොට අපිට එහෙම තත්ත්ව තියෙනවද කියලා බලන්න පුළුවන්. මේ කියන කාරණාවලට අමතරව කේන්ද්‍ර සටහනේ කොටු 12න් කතා කරන්නේ කාරණා 12ක්. මේ කාරණා 12න් 7 වෙනි කොටුවට අපි කියනවා විවාහ ස්ථානය කියලා. මේ කියන විවාහ ස්ථානයේ යම් අසුබ සංකේතයක් ලකුණු වෙලා තියෙනවා නම් අහිතකර සංකේතයක්. ඒ කේන්ද්‍රයට අසුබ සංකේතයක්. ඒ වගේ තත්ත්වයකදීත් විවාහය සම්බන්ධයෙන් දෝෂ, බාධා, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේ මේ හැම කොටුවකටම අධිපතියෙක් ඉන්නවා. ප්‍රධානියෙක්. එතකොට විවාහය සම්බන්ධයෙන් මේ කතා කරන 7 වෙනි කොටුවේ අධිපතියා දුර්වල වෙලා ඉන්නවනම් අපි හැම සංකේතයකටම මේ විෂය තුල බලමට්ටම් 7ක් තියෙනවා. නීච, සතුරු, සම, මිත්‍ර, ස්වක්ෂේත්‍ර, මූලත්‍රිකෝණ, උච්ච කියලා. එතකොට නීච, සතුරු, සම, මිත්‍ර, ස්වක්ෂේත්‍ර, මූලත්‍රිකෝණ, උච්ච කියන වර්ග අතරින් මේ විවාහ ස්ථානයේ අධිපතියා ඉන්නේ නීච වෙලා නම් ඒ වගේ තත්යකටත් මේ දෝෂයක් ඇතිවීමක්, විවාහය සම්බන්ධයෙන් ගැටලු ඇතිවීම වගේ කාරණා යෙදෙන්න පුළුවන්. ඒ වගේම අපි කේන්දරේ මේ 7 වෙනි කොටුවට විවාහ ස්ථානය කියනවා වගේම 8 වෙනි කොටුවට කියනවා බාධක ස්ථානය කියලා. බාධා තත්ත්ව ප්‍රශ්න ගැන කතා කරන්නේ 8 වෙනි කොටුවේ. යම් කේන්ද්‍ර සටහනක මේ විවාහ ස්ථානයේ අධිපතියා කවුරු හරි කෙනෙක්ගේ විවාහ ස්ථානයේ අධිපති සිකුරු වෙන්න පුළුවන්, සෙනසුරු වෙන්න පුළුවන්, කුජ වෙන්න පුළුවන්, කවුරු හෝ සංකේතයක් අර බාධක ස්ථානයේ අධිපතියා කියන කෙනත් එක්ක සංයෝග වෙලා තියෙනවා. ඒ දෙන්න එකට එකතු වෙලා එකම තැනක මේ අංශක ගණන් වලින් හරි සමීපව ඉන්නවා නම් අපි ඒ වගේ තත්යකට කියනවා විවාහ ස්ථානයේ අධිපතියා සහ බාධක ස්ථානයේ අධිපතියා එකට සංයෝග වෙලා තියෙනවා කියලා. ඒ වගේ කෙනෙක්ටත් විවාහය සම්බන්ධයෙන් බාධා තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තව කාරණයක් තමයි අපි කේන්ද්‍ර සටහනක අසුබම සංකේතයට නරකම කෙනාට අපි නමක් කියනවා 22 වෙනි දෙර්කානාධිපතියා කියලා. ඒ කෙනා කේන්ද්‍ර සටහනක ලකුණු වෙලා ඉන්න අහිතකරම, දුර්වලම, හානිකරම සංකේතයක් විදිහට සලකන සංකේතයක්. මේ 22 වෙනි දෙර්කානාධිපති වෙලා තියෙන්නේ විවාහ ස්ථානයේ අධිපතියාම නම්. එහෙම නැත්නම් 22 වෙනි දෙර්කානාධිපති වුණු සංකේතය විවාහ ස්ථානයේ තැම්පත් වෙලා තියෙනවා. ලකුණු වෙලා තියෙනවා. ඒ වගේ කෙනෙක්ට විවාහයේ සම්බන්ධයෙන් යම් බාධා, ප්‍රශ්න, ප්‍රමාද තත්ත්ව ඒ වගේ කාරණා ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන සියලුම කාරණාවල එකතුවක් විදිහට තමයි විවාහයේ ප්‍රමාද වීම මේ ආදී කාරණා ඇති වෙන්න පුළුවන් වෙන්නේ. යම් කෙනෙක්ගේ මෙහෙම තත්ත්ව කිසිම දෙයක් නැතුව තියෙන්න පුළුවන්.
විවාහය සම්බන්ධයෙන් වඩාත් හොඳ සක්‍රිය කේන්ද්‍රයක් විදිහට. හැබැයි යම් කෙනෙක්ගේ මෙහෙම කාරණාවලින් ඔය අපි කතා කරපු කාරණාවලින් එකක් ලකුණු වෙලා තියෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ගේ මේවා කීපයක් ලකුණු වෙලා තියෙන්න පුළුවන්. මෙහෙම කාරණා කීපයක්ම එකට එකතු වෙලා ලකුණු වෙලා තියෙනවා නම් ඒ වගේ කේන්ද්‍රයක් ටිකක් විවාහය සම්බන්ධයෙන් වෙනත් මාතෘකාවකට වඩා සැලකිලිමත් බවක් ඇති කරගත යුතු කේන්ද්‍ර සටහනක් විදිහට අපි කතා කරනවා. ඊටාම කල්පනාකාරීව විවාහය සම්බන්ධයෙන් තීරණය ගන්න ඕනේ. විවාහය සම්බන්ධ මාතෘකාවෙදි ටිකක් වැඩිපුර ප්‍රවේශම් වෙන්න ඕන කේන්ද්‍ර සටහන. එතකොට මේ විදිහට තමයි අපි මේ විවාහ දෝෂ පිළිබඳව සාකච්ඡා කරන්නේ. ඒ වගේම මෙහෙම විවාහ දෝෂයක් තියෙන කෙනෙක්ට කොයි විදිහටද මේ විවාහ දෝෂය සමනය කරගන්න පුළුවන්, නැති කරගන්න පුළුවන්, අඩු කරගන්න පුළුවන් කියලා අපි බැලුවොත් මේකටත් මේ ජ්‍යොතිර්විද්‍යාව තුළ කතා කරන පැත්තක් තියෙනවා. මේක විශේෂයෙන්ම කතා කරන කාරණය තමයි යම් විවාහ දෝෂයක් තියෙන කෙනෙක්ගේ කේන්දරේ ඒ විවාහ දෝෂයේ ඒ කේන්දරෙන්ම දෝෂභංග වෙලා තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ යම් දෝෂයක් තියෙනවා. හැබැයි ඒ කේන්දරේම තියෙන යම් කාරණයක් හින්දා, යම් යෝගයක් හින්දා, යම් දෘෂ්ටියක් හින්දා ඒ විවාහ දෝෂය ඒ කේන්ද්‍ර සටහනෙන්ම නැති වෙලා තියෙන්න පුළුවන්. ඒ පළවෙනි කාරණය. ඒ වගේම මේ විවාහ තියෙන දෝෂයක් අනිත් විවාහ සහකරුගේ කේන්දරේ තියෙන කාරණා එක්ක ගලපලා බලද්දී ඒ කේන්දරයේ පැත්තෙන් දෝෂභංග වෙන්න පුළුවන්. අපි උදාහරණයකට ගත්තොත් යම් කේන්දරයක කුජ දෝෂය තියෙනවා. හැබැයි විවාහ සහකරුගේ කේන්දරෙත් කුජ දෝෂය තියෙනවා. කුජ දෝෂයට කුජ දෝෂයේ දෝෂභංග වෙනවා, සමනය වෙනවා, කැපිලා යනවා කියලා අපි කියනවා. ශනි මංගල දෝෂයට ශනි මංගල දෝෂය නැති වෙන්න පුළුවන්. ඔන්න ඔය විදිහට විවාහ සහකරුගේ කේන්දරෙන් යම් දෝෂභංග වෙන විවාහ දෝෂ තියෙන්න පුළුවන්. ඒ වගේම තවත් කාරණයක් තමයි මේ විදිහට දෝෂභංග වීමක් වෙන්නේ නැත්නම් අපි කොහොමද මේ විවාහය සම්බන්ධයෙන් මේ කතා කරන දෝෂ ටික නැති කරගන්න ඕනේ. මෙතනදී පැති දෙකක් කතා කරනවා. එකක් තමයි වෙන වත්පිළිවෙත් පැත්ත ගැන නෙමෙයි මෙතන මුල්ම කොට පළමු කොටම අවධානය යොමු කරන්න ඕන කාරණේ මොකක් හරි මේ විවාහ දෝෂයක් යෙදිලා තියෙනවා නම් ඒකෙන් කියවෙන දෙයක් තියෙනවා. එයාගේ ගති ලක්ෂණවල, ඒ කෙනාගේ චරිත ලක්ෂණවල, එයා වැඩ කරන විදිහේ, එයා හිතන විදිහේ එයාගෙන් පෙන්눔 කරන යම් කාරණයක් තියෙන හින්දා තමයි එහෙම විවාහ දෝෂයක් ලකුණු වෙන්නේ. එතකොට ඒ කියන ගති ලක්ෂණ, ඒ කියන වෙනස්කම් ටික තමන්ගේම චරිත ලක්ෂණ තුල, ගති පැවතුම් තුල නිවැරදි කර ගැනීමෙන් සහ අනිත් කෙනාට ඇහුම්කන් දීමෙන්, නම්‍යශීලී බව තියා ගැනීමෙන් මේ විවාහ දෝෂය ප්‍රායෝගිකව විසඳ ගන්න පුළුවන්. තව පැත්තක් තමයි මේ සඳහා වූ පිළියම් වලට යොමු වීම. එතකොට පිළියම් විදිහට ගත්තොත් ඒ කේන්ද්‍ර සටහනටම අදාළ යම් පිළියම් හොයාගන්න පුළුවන් මොන වගේ කාරණාද මේ කේන්ද්‍ර සටහනට අදාළව කරන්න පුළුවන් කියලා. එතකොට සමහර විට බෝධි පූජා පැත්තෙන්, වත්පිළිවෙත් පැත්තෙන්, යන්ත්‍ර පැත්තෙන් ඒ පැති ගැන අවධානය යොමු කරන්න පුළුවන්. විශේෂයෙන් පත්තිනේ දේව මෑණියන් වෙනුවෙන් පුරාතනයේ සිට මේ වගේ තත්ත්වයන් වලට බාරහාර වීම වෙනවා. ඒ සාම්ප්‍රදායික කාරණා ඒ සම්බන්ධයෙන් යම් ගරු කිරීමක් කරලා ඒ පැත්ත ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ඒ වගේම චූල ජිනපංජර පිරිත, එහෙම නැත්නම් අபிසම්විධාන පිරිත, ඒ වගේම රතන සූත්‍රය, ඒ වගේ කාරණා සම්බන්ධිනුත් අපි නිතර පිරිත් සජ්ජායනය කිරීමෙන්, ආගමික වත් පිළිවෙත් වලට යොමු වීමෙන්, පින්දහම් කටයුතු පැත්තට යොමු වීමෙන් මේ කියන විවාහය සම්බන්ධයෙන් වූ පීඩනය, ගැටලු ටික සමනය කරගන්න අවධානය යොමු කරගන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධයෙන් ඒ කේන්දරයටම ආවේනිකයි. අපි දැන් කතා කළොත් යම් කෙනෙක්ගේ කේන්දරයකට මෙන්න මෙහෙම දෙයක් කරන්න කියලා, ඒක ඒ විදිහටම තව කෙනෙක්ට අදාළ නොවෙන්න පුළුවන්. ඒක ඒ කේන්දරයට අදාළ තියෙන දෙයක්. කෙනෙක්ට තියෙන්න පුළුවන් සිකුරාදා දවස් මුල් කරගෙන පින්දහම් කටයුතු, බෝධි පූජා කටයුතු වලට සම්බන්ධ වෙන්න. හැබැයි තව කෙනෙක්ට තියෙන්න පුළුවන් සිකුරාදා දවසක මගුල් කරඳ පැලයක් හිටවලා ඒ පැලයට නිතර සාත්තු කරලා ඒ ගහ කොළ පොඩ්ඩක් අතපත ගාලා ඒ ගහත් එක්ක එයා සම්බන්ධ වෙලා කටයුතු කිරීමෙන් සමහර යම් අහිතකර තත්ත්ව සමනය කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට මේ කියන දේ මොකක්ද කියන එකේ කේන්දරයටම ආවෙන එක දෙයක්. හැම කෙනාටම එකම පිළියම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම මේ පිළියම් කරද්දී එතනදී මූලික අවධානය දෙන්න ඕන අර විවාහ දෝෂයෙන් කියවන දේ තමන්ගේ ගති ලක්ෂණ තුලින් වෙනස් කරලා
එයා ප්‍රායෝගිකව ඉදිරියට යෑම. ඒක තමයි අංක 1. දෙවෙනි කාරණේ තමයි අනිත් කෙනත් එක්ක හවුලේ ගනුදෙනු කරද්දී මොනවද ඒ අඩුපාඩු කියලා විසඳ ගැනීම. ඒ අඩුපාඩු ටික තමන්ගේ ගති ලක්ෂණ වලින් වෙනස් කර ගැනීම. ඒ වගේම ඊළඟ කාරණා විදිහට අපිට ඉතිරි වත්පිළිවෙත් ගැන කතා කරන්න පුළුවන්. සමහර විට ඒවා දානමාන වෙන්න පුළුවන්, පින්දහම් කටයුතු වෙන්න පුළුවන්, යන්ත්‍ර පැළඳීම් වෙන්න පුළුවන්. ඒ පැත්තෙන් යම් හිතකර බවක් ඇති කරගන්න පුළුවන්ද කියලා සොයලා බලන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදිහට තමයි මේ විවාහ දෝෂ කියන කාරණේ මේ කේන්ද්‍ර සටහනට අපි සොයා බලන්නේ, අදාළ කරගන්නේ. එතකොට මුලින්ම දෝෂයට පිළියමක් කරන්න කලින් ඒ දෝෂයක් තියෙනවද? එහෙම තියෙන දෝෂයක් තියෙනවා නම් ඒක මොකක්ද කියන එක හඳුනා ගැනීම වැදගත්. මේ කියන කාරණා හඳුනාගෙන ඊට අදාළවත් පිළිවෙත් වලට යොමු වීම තුළ අපිට මේ කියන කාරණා යම් හොඳ අතකට හරව ගන්න පුළුවන් මේ ජ්‍යොතිර් විද්‍යාව පදනම් කරගෙන. ඒ වගේම කේන්ද්‍ර සටහනක සොයා බලන්න පුළුවන් මංගල යෝග සක්‍රිය වෙන තැනක් තියෙනවද කියලා. ඉදිරි කාලේ යම් මහදසා අතුරුදසා වෙනස් වීම එක්ක යම් මේ රාෂ්ට්‍රක අපල වගේ දේවල් අවසන් වීමත් එක්ක මංගල යෝග සම්බන්ධයෙන් හිතකර කාලයක් මුණ ගැහෙනවද කියන දේ සොයා බලන්න පුළුවන්. මේ සියල්ලම එකට ගත්තාම තමයි විවාහය සම්බන්ධයෙන් මේ කේන්ද්‍ර සටහනකින් අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි දැනගත්තාද ජ්‍යොතිර් විද්‍යානුකූලව යම් කෙනෙක්ගේ විවාහය ප්‍රමාද වෙන්නේ ඇයි කියලා. ඒ විතරක් නෙවෙයි, ඒකට තියෙන පිළියම් මොනවද කියලා අපි අද අහලා දැනගත්තා. ඉතින් යම් කෙනෙක් මේ විදිහේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඔබ යාළුවෙක් වෙන්න පුළුවන්, ඒ කවුරු හරි නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ අයටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ඔවුන්ට ඒකට පිළියම් හොයාගන්න පුළුවන් වේවි. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, හිතවතුන් අතර බෙදා ගන්න. ඒ විතරක් නෙවෙයි, අපේ වීඩියෝ ඔබ ළඟටම ගෙන්න ගන්න අපේ නාලිකාව subscribe කරලා තියාගන්න කියන මතක් කිරීමත් ඇතු අපි ඔබෙන් සමුගන්නම්. ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.